බඩගිනි ඇත්තටම. කොහෙද යන්නේ? ආවේ කන්න යනවා. මම සල්ලි දෙන්න බෑ. මට අරන් දෙනවනම් මම එක්කන් යනවා. නා අපි ගියා. හිතන්නේ නැති දේවල් වෙනවා. சாப்பிட்டாச்சா? ஓ வெளியே போயிட்டாரு. Excuse me. Hi bro. How are you? Good. ஐயோ தெரியல. வியட்நாமீஸ் ரெஸ்டாரண்ட் போகலாம். நாங்கள் ஏன்னா வியட்நாம் මගේ යාළුවෙක් කියනවා. කවුද ඩයල් එක නම් මතකයි. කොහෙද කියන්නේ? කොහෙද යන්නේ? ඒ කන්න යනවා. හරියට. යාම හරිය. කණ්ඩ යනවා. කණ්ඩ අම්මා රෝස පාට කාර් එකක්. මේක නම් මැලේසියාවේ කාර් එකක්. රෝස පාටයි. අපේ කෝඩ් ගෲප් එකේ නම් අපේ කොල්ලෝ ටික. ඉතින් මම මේ වැඩේක් නේ. Menu. Sit down. Sorry, I see this upstairs. Yeah. So, this is sandwiches. Okay. I want a Vietnam beef sandwich and Vietnamese milk coffee. Okay. අපි යන් උඩට ගිහින් පොඩි ආතල් එකේ ඉන්න පුළුවන්. උඩට ගියා. එක බල්ලෙක්වත් නැහැ. කමක් නැහැ. අපේ ඉතින් වාසිනේ ඉතින්. එහෙනම් අපි වාඩිමු guys. වාඩි වෙලා අපි යුද්ධෙට බහිමු. Friends, welcome to Sasan's journey. part 2 එකට සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් මේ මම කැම එක ඕඩර් කරා. මේ ඔයාලා බලන්න ඉතින් මේ වීඩියෝ එකේ. ඒක නම් මම ගත්තේ මේ 360 එකෙන්. මේ කරලා දැන් මේ විනාඩි 10ක් විතර මේ වෙයිට් කරන් ඉන්නේ. මට ඇත්තට මාර බඩගින්න ඉන්නේ මේ බඩ ඇතුලේ කර මං හිතන්නේ බඩ ඇතුලේ ඉන්නවා. පොඩ්ඩක් දන්නේ නැද්ද? ඩාම් ඩූම් වගේ සද්දක් එනවා. ඉතින් මාත් මේ බලන් ඉන්නවා. ඉතින් මේ රෙස්ටොරන්ට් එකට මම එන්නේ පස්වෙනි පාර හත්වෙනි පාර වගේ මම හිතන්නේ. ඔව් ඉතින් මේක කෑම හොඳයි. මේක වියට්නාම් රෙස්ටොරන්ට් එකක්. වියට්නාම්. මට එකෙක් සජෙස්ට් කරා. කෑම නම් එනවා. කෑම නෙවෙයි මම හිතන්නේ. ඔව් කෑම තමයි එන්නේ. කෑමයි මගේ කොපි එකක් දෙනවා. ඔව් thank you. Excuse me. The chili, yeah, chili and sauce. එයා නම් මාර ලස්සනයි. මේක නම් ඉතින් පොඩ්ඩක් විතර දාගන්න එක හොඳයි. නැත්නම් ඉතින් ඒකට වැඩි දැම්මොත් කචල් බරබර කේසයක් තියෙන. එහෙනම් guys let's see that sandwich. ඇතුලේ මේ beef vegetables තව මොකක්ද දාලා දිනනවා. ඇතුලේ ගොඩක් දුරට මේක හෙල්දි සෑන්ඩ්විච් එකක්. ඇත්ත කියනවා නම්
මේක වියට්නාමීස් මිල්ක් කොෆි එකක්. එයා නම් ලස්සනයි ඇත්තටම. එයා වියට්නාම් කෙනෙක්. පස්සේ වෙලාවක පෙන්නන්නම්කෝ. Hey guys, අන්තිමට මේ කෑම එක නම් ආවා මේකට මේ කියන්නේ බන් මීට් කියලා. ඒ මගේ යාළුවෙක් තමයි සජෙස්ට් කරේ. ඇත්තට මේ මරු ඉතින් එනං ඉතින් මේ බලන්න දෙයක් නෑ ඉතින් මේ කමු. ඒ මට බඩගිනි මේ ඉන්න බෑ. එහෙනම් අපි මේ පටන් ගමු මේකේ මේ චිලි එක මේ. මේක චිලි. මේක නම් වියට්නාම් කට්ටිය හදන එකක්. මේක මේ මාර ස්පයිසි. guys මේ බන්න එක වෙලා US type එක පොඩ්ඩක් අර කන්චි විදිහට තියෙන්නේ අපිට ඉතින් ලංකාව කට්ටියට සෝස් නැත්තම් ඉතින් කන්න බෑනේ. අපි ඉතින් සෝස් වලින් ඉපදිච්ච කට්ටිය. ඔන්න පහර. මේක නම් පහරක් ඈ. අත්තටම. මෙයා නියමයි. ඔයාලා මැලේසියාවට ආවොත් අනිවාර්යෙන් මට කැන්ටෙක් මාව කැන්ටෙක් කරන්න. මම එක්කන් යන්න. මට නම් සල්ලි දෙන්න බෑ. මට අරන් දෙනවනම් මම එක්කන් යනවා. wow. මේක ළඟදී ඉන්නේ මේ ස්ටේෂන් එක. තාම මොකද මේ නූඩල්ස් වල අයිටම් එකක් දාගෙන මේ. ඒවත් මරු. ආ යනවා මේ මගේ මේ සජෙස්ට් කරපු යාළුවා කිව්වා. අනේ ස්පයිසි නම් ගන්න එපා. චිලි එක නම් ගන්න එපා. මේ මාර ස්පයිසි. මේ අන්තිමට මේ මට මේ ටොයිලට් එකේම ඉන්න වෙන්නේ කියලා. ඉතින් අපිට ඉතින් ඕවා අදාළ නෑ. අද නම් කනවා ස්පයිසි. මේක මේ බන්නකොටම මට මාර විදිහට ආසෙත්. ලංකාවේ බාගි රෝස්ට්යක් කනවා. ඇත්තටම බාගි රෝස්ට් කාලා ගොඩක් ප්‍රයෝජනක්. ලංකාවට යන්න ඕනේ. ගිහිල්ලා තූන් පාන්නේ බාගි රෝස්ට් එකක් කාලා මම පරිප්පු ටිකක් හදලා අම්මා ඒක නම් මාරාත්. කොෆි එක නම් මරු ඈ. මේකට කොෆි නියමයි. මං ගත්තේ අයිස් කොෆි එක. ඔන්න cheers හොඳේ. oh my god. අපේ සීයා කියනවා මේ කනකොට කතා කරන්න එපා කියලා. ඉතින් කතා කරන්න නැතුවත් බෑනේ. ඊට මේ කනකොට නම් කතා කරන්න අමාරුයි. පට්ට රහයි. අතම කලින් වීඩියෝ එකත් ගොඩක් කට්ටිය සපෝට් කරා. ඔක්කොටම thank you. ගොඩක් කට්ටිය මේම කරන්න කියලා තිබ්බා. මේ ගොඩක් කට්ටිය ඉල්ලුවේ සිංහලෙන් මේ කතා කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක සිංහලෙන් කතා කරා. ඉස්සරහට සිංහල දෙමළ දෙකෙන්ම කතා කරන්න වෙයි. ඉන්නවනේ ඉතින් යාළු ඉංග්‍රීසියෙන් නම් කතා කරන්න අමාරුයි.
පොඩ්ඩක් දන්නවා ඉංග්‍රීසි ටික. ඒක අර නිකන් චූන් කැලියක් සෙට් කරගන්න ඔය ලයින් පාරක් දාගත්ත ඒවා. ඒවා ඉතින් මෙවට හරියන්නේ නැහැ නේ. මෙව්වා ඉතින් ඔයාලා ඉතින් A for apple B for ball විදිහට නේ අහන්නේ. ඉතින් අපේ ඉංග්‍රීසි ඉතින් එහෙම නෑ. පොඩ්ඩක් ඉතින්. දන්නේද? 나는 길이랑 됐나 오늘. 나는 길이랑 마루 했잖아. 얘는 살았나? අන්තිම බයිට් එක එනවා ගියා තවත් මොකද කන්න හිතෙනවා රැට මම ඩයට් එක ෆලෝ කරන නිසා වැඩි කන්නේ නැහැ. අනේ next video එකේ බලමු. එහෙනම් මම කියනවා වගේ හැමදාම subscribe කරන්න, like කරන්න, share කරන්න, bell button එක click කරන්න. එහෙනම් මම video එක ඉස්සරහට ඔයාලට upload වෙන්නේ. ටින් ටින් ගාලා හද්දක් එන්නේ. ඔක ඊට පස්සේ ටික් ගාලා ඉතින් ඔයාලා ඉතින් බලනවනේ මගේ video එක. ඒක ඉතින් මට දෙන support එකක්. එහෙනම් guys thank you.